ඔයාලා හදලා තියෙනවද බලන්න මේ විදිහට බණ්ඩක්ක කරි එකක් රසටම හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන අපි අද කියලා දෙන්නේ. අපි මේකට අරගෙන තියෙනවා කරපිංච, රතුළූණු, උම්බලකඩ, අමු මිරිස්. මේ ටික අපි හීනියට කපාගෙන තියෙනවා. පොල් කිරි කෝප්පයක් අරගෙන තියෙනවා. ඊළඟට අපි දානවා තුන පහ තේ හැන්දක් දැම්ම, කහ කුඩු ස්වල්පයක් දානවා, මිරිස් කුඩු තේ හැඳි භාගයයි, ලුණු කුඩු ස්වල්පයක්, පොල් කිරි දා ගන්නවා. පොල් කිරි කෝප්පයක් දැම්ම, ඔන්න අපි බණ්ඩක්ක එක බාගෙට වගේ තඹගත්තේ. බණ්ඩක්ක ගොඩාක් තැඹුනහම කන්න අප්පිරියයි. ඒ නිසා මේ බාගෙට මේ විදිහට තඹලා ගත්තාම හොඳට කන්න පුළුවන්. ඔන්න ඔය ගානට තමයි බණ්ඩක්ක කරි එකක් හරියට හදාගන්නේ, කිරි ගොඩක් නැතුව. අපි දැන් මේක ලිපෙන් අයින් කරගන්න. ඔන්න ගැමි රස අපි හදපු බණ්ඩක්ක කරි එක. මේක ඉතාම රසට හදාගන්න පුළුවන්. වීඩියෝ එක බලලා සම්පූර්ණම ඔයාලත් මේ විදිහට බණ්ඩක්ක කරි එකක් රසට හදන විදිහ ඉගෙන ගන්න.